ගරු මුලාදනේ මන්ත්‍රීතුමිය මට හම්බුනේ හොඳම වෙලාව. මාලිමාවේ 159න් 158කට මේක අවශ්‍ය නැහැ. මාලිමාවේ 158කට මේක වටගලට නෑ මේක. මේක රනිල් වික්‍රමසිංහගේ හොඳම දූෂණ විරෝධී කමිටුවේ සභාපතිගේ කතාවෙන් පස්සේ මට කතාව ලැබිච්ච ගැන මම සතුටු වෙනවා. රනිල්ගේ ෆයිල් ටික තියාන කරපු කෙනා කතා කිරීමෙන් පස්සේ මට මේ කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. අනික් කට්ටියට නෙවෙයි. මේක අනික් මේ මං කාගවත් නම් කියලා නා වාඩි වෙන්න මහත්තයා. හරිද? නම අහගන්නත් එපා. නම අහගන්නත් එපා වාඩි වෙන්න. ඒ නිසා මට මේ වෙලාවේ කතාව ලැබිච්ච ගැන මම සතුටු වෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මයිල් ගහක් කොලවන්නේ නැහැ මේ ආණ්ඩුව. මයිල් ගහක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ආණ්ඩුව හොලවන්නේ නැහැ. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවෙත් ජනාධිපතිතුමා මේකට කැමති වුණේ නැහැ. පුළුවන් නම් ඉලුප්පිටිය පාස්පෝර්ට් ඔෆිස් එකේ ලොක්කා CRP එකේ මාස 6යි තාම අපන රජයේ නිලධාරියෙක් තාම වටකල මම මේ වටකල මහත්තයාට කතා කරන්නේ යා නීතිඥයෙක් රාජ්‍ය ඇමති උනාට නීතිඥයෙක් මේ නිකන් කියලා වැඩක් නැහැ ඇමති උනාට නෝ මේකේ මෙලව සතරක් දන්නේ නැති මම කියනව නෙවෙයි හැබැයි වටකල මහත්තයා මේක අහගන්න රාජ්‍ය සේවකෙක් මාස 6යි ඉලුප්පිටිය අදත් අපිනවා ඇමති ගිහිල්ලා CID එකේ කට උතර දීලා ආවා ඇමතිව අත්අඩංගුවට ගන්න නැහැ මෝරු ටික ගන්න නැහැ හාල් පාරු හාල් මැස්සෝ ටික ගන්නේ අද ගත්ත මිනිස්සුන්ගෙන් චාමර සම්පත් විතරයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මිනිහෙක් අත්අඩංගුවට අරන් තියන්නේ අනිත් ඔක්කොම කවුද පිල්ලයන් පෙරදිච්ච මිනිහෙක් මර්වින්සිල්ලා පෙරදිලා ගෙදර හිටපු මිනිහෙක් ඒ විතරක්ද ගත්ත ඔක්කොම පෙරදිලා හිටපු මිනිස්සු දැන් අර හොයන කවුද අපේ ප්‍රසන්න රණවීර පෙරදිලා ගෙදර ඉන්න මිනිහෙක් මේ වැඩක් නැති මිනිස්සු අර වියලේන්ද්‍රන් පෙරදිලා ගෙදර ඉන්න මිනිහෙක් කවුද ගත්තේ මේ ආණ්ඩුව ගත්තනම් දශමයක් හරි ජනතාවගේ කැමැත්ත තියෙන එකෙක් ගත්තනම් ගත්තේ චාමර සම්පත් විතරයි අනිත් කිසිම එකෙක් ගන්නෙ නෑ ගත්තෙත් නෑ ගන්නෙත් නෑ මට ඒක විශ්වාසයි රනිල්ගේ නකුටවත් අල්ලන්න වෙන්නේ මේ දෙන්නම පොලිස් ඇමති ජනාධිපති දෙන්නම කරනවා නම් පුළුවන් නම් කරන්න අපි දන්නවා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමායි පල්ලෙහා කතා වෙච්ච ඇමතිලයි ඒ නිසා ඉලුප්පිටිය අද තපින්නේ ගණ්ඩ කියන්නකො ඉලුප්පිටියට වෙච්ච අසාධාරණ මේ මිනිහා රාජ්‍ය සේවයේ ඒ මිනිහා අනුන්ට වැඩ කරේ ගණ්ඩ බැරි වුණා ආණ්ඩුවට ඊළඟ එක මේ බටලැන්ද ගැන කතා කරනවා තවත් බටලැන්ද ගැන තව මොනවද කතා කරන්නේ බටලැන්ද ගැන කතා කරනකොට බදුල්ලේ ආරක්ෂක රාජ්‍ය ඇමති පස්සර බදුල්ල මෝටර්ස් මස්කඩේ තිබ්බේ බදුල්ල මෝටර්ස් බෙරගල කැම්ප් එක එකක්ද තිබ්බේ බෙරගල කැම්ප් එක තමයි බටලන්දට වැඩිය ලොකුවට තිබ්බේ බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද බෙරගල කැම්ප් එකේ 88 89 අපිටත් අවුරුදු 20යි බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල මං අද මේ කතාව කතා කරායින් පස්සේ Facebook වලින් සමාජ මාධ්‍ය වලින් කවුද ගෝනි බිල්ල කියලා මිනිස්සු කියයි මම නම කියන්නේ නැහැ බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද කියලා බෙරගල කැම්ප් එක කියන්නේ ලංකාවේ දරුණුම කැම්ප් එක වද හිංසා දීපු කැම්ප් එක තමයි බෙරගල කැම්ප් එක බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ලත් ඒකත් මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා ඒ නිසා ඕගොල්ලෝ මම නම කියන්නේ නැහැ කිව්වොත් රෙදි නෑ කිව්වොත් ඇයි නම කිව්වොත් බය පාර්ලිමේන්තුවේ බය වෙන්න ඕනේ නැහැ මම කියන්න ඕනේ නැහැ තව ටිකකින් මේ කතාවෙන් පස්සේ බලන්න කියයි ආවලා කියලා කියයි මම කියන්න ඕනේ නැහැ අන්නේ ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මම මේ බටලන්දට අමතරව කියන එකක් මහ ලොකුට දෙඩෙව්වා එදා අයවැය කතාවේදී අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා දෙන්න බෑ ඒක දැනගෙන තමයි මිලියන 1000ක් වෙන් කරලා මිනිස්සුන්ට බඩු පාර්සල් 1000 මිලියන 1000ක දෙනවා කියලා ඡන්දය දැම්මා අන්තිමේදී මිනිස්සුන්ට හුප්පේ තමයි බඩු පාර්සලුත් නැහැ වියලි සලාක බඩු පාර්සල් බෙදනවා කියලා කෝ දැන් මිනිස්සුන්ට දුන්නාද අවුරුද්දට සිංහල අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා ඒක දී ගන්න බැරි වුණා අවුරුද්දෙන් පස්සේ දෙනකොට ආයේ ඡන්දෙත් ඉවර වෙලා කියයි ඊළඟ පළාත් සභා ඡන්දෙට බඩු පාර්සල් දෙනවා කියලා අන්න ඒකේ තත්ත්වයක් තමයි තියෙන්නේ මිලියන 1000ක් වෙන් කරා මිනිත්තු බලාගෙන ඉන්නවා දැන් බඩු පාර්සල් එනකන් සිංහල අලුත් අවුරුද්දට
වියලි තලාක දෙනවා කියලා. ඒ නිසා මේ මම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට නිකන් අපි දන්නවා සිද්ධ වෙච්ච දේවල් ඒවා පුලපුලා කියලා වැඩක් නැහැ. හරිනම් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේවට බස් ගිනි තිබ්බේවට මේ පොදු දේපොළ යටතේ නඩු දාන්න ඕනේ කාටද? වැඩියෙන්ම පොදු දේපොළ යටතේ තපින්න ඕනේ ඔය යහපැත්තේ ඉන්න කට්ටිය. වැඩියෙන්ම නඩු වැටෙන්න ඕනේ යහපැත්තේ ඉන්න කට්ටියට. දැන් බොරුවට මේ මෙතන ඇවිල්ලා මේ බටලන්දක් ඇදගෙන අර උදේ මුජබුල් රහමන් මහත්තයා කිව්වා වගේ මේ බටලන්ද ගෙනල්ලා ඕගොල්ලෝ ඇදගෙන නෑව මිසක් මේ අද දවස කතා කරන ලක්ෂ 75ක් වියදම් කළා මේ බටලන්ද ගෙනාපු යෝජනාව මේ පාර්ලිමේන්තුවේ ජනතාවට රටේ ජනතාවට මම කියනවා මේක අපතයම. මොකද මේකේ කිසිම දෙයක් රටේ ජනතාව මහින්ද රාජපක්ෂගේ මයිල් ගහක් කොලවන්නත් බෑ ඔයගොල්ලන්ට. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ චන්ඩිකා බණ්ඩාරනායක මහත්තයාගේ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේත් නැහැ කරන්න පෙළඹෙන්නේත් නැහැ. ඒක වගකීමෙන් කියනවා ඕනනම් ඔය පොඩි උන් ටිකක් අරන් දවස් 14ක් 15ක් ඇතුළට දාලා පොඩි චූන් එකක් ගන්නවා විතරයි. ඒ අරෙන්ට කිසිම චූන් එකක් ගන්න බෑ ඔයගොල්ලන්ට. ඒකත් මේ වෙලාවේදී මම කියනවා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ 18 දෙනෙක් මැරුවා. මැතිනිට අපේ මැතිනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජනාධිපතිවරණේ වෙලාවේ අපේ ඡන්ද පෙට්ටි බර ගානක ඡන්දේ දාන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරණේ 89 පෙරදුනා. ඒ විතරක් නෙවෙයි විජේ කුමාරතුංග මැරුවා. අද විජේ කුමාරතුංග මරපු එක ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේම රෝහණ විජේවීර මහත්තයා මැරුවා. රෝහණ විජේවීර මහත්තයාගේ පවුලට තාම කතා කරන්නේ නැහැ. අපි 71 පැත්තකට තියමුකෝ. 71 අපිට අමතක කරලා දාමු. 88 89 60000ක් තරුණයෝ ජනතා විමුක්ති පෙරමුණ හින්දා නැත්තම් ආණ්ඩුවයි ජනතා විමුක්ති පෙරමුණයි දෙගොල්ලම හින්දා 60000ක් තරුණයෝ මැරුණා. අද වෙනතුරු මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 6යි. අඩුම වශයෙන් පින් අනුමෝදන් කරලා දානයක්වත් ඔයගොල්ලෝ දුන්නේ නැහැ මේ ආණ්ඩුව. අඩුම වශයෙන් ලියුම් කෑල්ලක් ඒ මැරිච්ච දරුවෝන්ගේ අම්මලා තාත්තලාට යවුවේ නැහැ. අපි මේ ආණ්ඩුව ගත්තේ ඒ මරණ උඩින් ඒ මිනිස්සු පරිත්‍යාගයෙන් කැප කරපු ඒ දරුවෝ වෙනුවෙන් පින් අනුමෝදන් කළා දානයක් සංගීත දානයක් දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවක් කාලයක් තියෙන්නේ. ඒ නිසා ඔබ තුමාලා හිතාගන්න ඔබතුමාලා අනුන්ගේ කරවල් වලින් ඇවිල්ලා මිනිස්සු මරාගෙන ඇවිල්ලා මිනිස්සු මැරිච්ච මිනිස්සු වෙනුවෙන් අද වෙනතුරු මේ ආණ්ඩුව වගකීමෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුව කිසිම දෙයක් ඒ පවුල් වලට කරේ නැහැ. ලියුමක් ඇව්වේ නැහැ. මිනිස්සු වෙනුවෙන් බැලුවේ නැහැ, ඇහුවේ නැහැ, ගෙන්නුවේ නැහැ. අනිත් ආණ්ඩු හැම වෙලාවෙම අසාධාරණ වෙනුවෙන් මොන හරි කරා. 94 මේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු බර ගානකට සමෘද්ධි පත්වීම් ගෝවිනියාමක පත්වීම් චන්ඩිකා බණ්ඩාරනායක මැතිණිය කමිටු දාලා අසාධාරණයෙන් ලක්වෙච්ච තරුණයන්ට උදව් කළා. මේ ආණ්ඩුව තව වෙනතුරු ඒ පවුලක් වෙනුවෙන් සැලකිල්ලක් දැක්වේ නැහැ, උදව් කරේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ මාලිමාව කියලා වෙන එකක් දාගෙන ජනතා විමුක්ති පෙරමුණ පැත්තකට දාගෙන ජනතා විමුක්ති පෙරමුණ අමතක කරලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවෙච්ච මැරිච්ච මිනිස්සු අමතක කරලා ඒ පවුල් අමතක කරලා මේගොල්ලෝ මේ අලුත් ගමනක් යන්නේ. හරියට දැන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි විදියට යන්නේ. රෝහණ විජේවීර මේ පක්ෂය හදන්න මොනතරම් කැපකිරීම කරාද මොනතරම් මහන්සි වුණාද රෝහණ විජේවීර අමතක කරලා යන ගමනකට අලුත් ගමනකට යන්නේ.